හරි ඉතින් යාළුවෝ ඔයාලට දැන් මේ පේන්න තියෙන්නේ ෆ්ලෑෂර් කොටයට බල්බ සම්බන්ධ කරගෙන තියෙන්නේ ඔන්න ඔය විදිහට. එතකොට යාළුවනේ මෙතනදී ඔයගොල්ලන්ට පේනවා මේ තහඩුව අතර පරතරය ටිකක් වැඩි. මේ තහඩුව අතර පරතරය ටිකක් වැඩි. ඒ වගේම මෙතන තහඩුව අතර පරතරය ඉතාමත් ළඟ තියෙන්නේ. හරි. ඒ කියන්නේ පරතරය අඩුයි. ඒ වගේම මෙතන පරතරය වැඩි. හරිද? ඉතින් මම පළවෙනි වීඩියෝ එකෙන් කතා කරා තහඩු පරතරය ඔයාගේ රටාවට බලපානවා කියලා. ඒ වගේම තහඩු කරලා සම්බන්ධ කරලා තියෙන ආකාරය බලපානවා කියලා මම පළවෙනි වීඩියෝ එකේ ඔයාලට පැහැදිලි කරලා කියලා දුන්නා. ඉතින් ඔන්න මේ විදිහට තමයි මම මේ පැහැදිලි කිරීම කරලා තියෙන්නේ. හරි. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට බල්බ් ටික සම්බන්ධ කරගෙන තියෙනවා. මෙතන බල්බ් හතර ඇවිල්ලා යාළුවනේ මෙන්න මේ තහඩු ඈතින් තියෙන බල්බ් හතර. ඒ වගේම මෙතන තියෙන මෙන්න මේ බල්බ් හතර මෙන්න මේ තහඩු ළඟ තියෙන බල්බ් හතර. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට තමයි බල්බ මේකට සම්බන්ධ කරගෙන තියෙන්නේ. ඒ වගේම මෝටරේ පැත්තට ගියොත් මෝටරේ සප්ලයි මෙන්න මේ විදිහට හදලා තියෙනවා. මේ පිළිබඳව මේ කම්පියුටර් පවර් සප්ලයි පිළිබඳව මම වීඩියෝස් කරලා තියෙනවා. එයා කම්පියුටර් පවර් සප්ලයි එක මේ සඳහා භාවිත කරන්නේ ඇයි? ඒ වගේ දේවල් කතා කරලා තියෙනවා. හරි. එහෙනම් යාළුවනේ අපි මේ ෆ්ලෑෂර් කොටයට විදුලිය ලබා දීලා බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. හරි යාළුවනේ ඉතින් ඔන්න මම ෆ්ලෑෂර් කොටයට විදුලිය ලබා දුන්නා. දැන් අපි බලමු මෙන්න මේ පළවෙනි රටාවට අදාළව කොහොමද බල්බ් ටික වැඩ කරන්නේ කියලා. හරි මම හිතනවා දැන් දකින්න ඇති මෙන්න මේ පළවෙනි රටාවට අදාළව කොහොමද බල්බ් වලට වැඩ කරන්නේ කියලා. ඉතින් යාළුවනේ මෙතනදී ඔයාලා බලා ගන්න මේ බල්බ් වැඩ කරන වේගය. ඒ කියන්නේ යාළුවනේ රටාව වැඩ කරන වේගය තමයි මම මෙතනදී මේ ඔයාලට පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. ඊට පස්සේ මෙන්න මේ බල්බ් හතරට අපි කරන්ට් එක දීලා බලමු කොහොමද ඒක වැඩ කරන්නේ කියලා. ඒක වැඩ කරන්නේ යාළුවනේ මෙන්න මේ තහඩු ළඟ ගහලා තියෙන පැටර්න් එකට තමයි මෙතන බල්බ් හතර සවි කරලා තියෙන්නේ. ඉතින් අපි දැන් මෙන්න මෙතනට සප්ලයි දීලා බලමු කොහොමද ඒ රටාව වැඩ කරන්නේ කියලා. හරි යාළුවනේ ඔන්න මම දැන් මෙන්න මේ දෙවෙනි පැටර්න් එකට කරන්ට් එක දීලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි දෙවෙනි රටාව වැඩ කරන්නේ. හරි. ඉතින් යාළුවනේ දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන වැඩ කරන රටාවක්වත් අපිට පේන්නේ නැහැ හරියට. හරිද යාළුවනේ? ඒ කියන්නේ මෙතන වැඩ කරන රටාවක්වත් අපිට පේන්නේ නැහැ පැහැදිලිව. අන්න ඒකට හේතුව තමයි යාළුවනේ මෙන්න මේක. මෙන්න මේ විදිහට තහඩුල්ල එකින් එකට ළඟ වැදුනොත් අපිට මෙතනදී වැඩ කරන කිසිම රටාවක්වත් පැහැදිලිව පේන්නේ නැහැ. ඔයාලට යාළුවනේ මේක හිමීට බැලුවොත් මෙන්න මෙහෙම ලං කරලා මම පෙන්වන්නම්. ඔයාලට පේනවා පුංචි රටාවක්. හරිද? නමුත් යාළුවනේ අපිට රටාව පේන්නේ නැහැ. හේතුව මෙන්න මේ විදිහට තහඩු ලං වෙලා වැදුනොත් අපිට මේ රටාව බලා ගන්න වෙන්නේ නැහැ. ඉතින් යාළුවනේ දැන් ඉතින් ඔයාලට තේරෙනවා ඇති මෙන්න මේ විදිහට තහඩු ළඟ ගැහුවොත් වගේම මෙන්න මේ විදිහට තහඩු ටිකක් පරතරයකින් ගැහුවොත් ලයිට් රටා පැටර්න් වල සිදුවෙන ප්‍රධාන වෙනස කොහොමද කියලා. හරි. එහෙනම් යාළුවනේ මම දැන් මේ දෙකම සප්ලයි ලබා දෙන්නම්. හරි. ඉතින් යාළුවනේ මම මේ වෙද්දි මේ බල්බ දෙකටම සප්ලයි ලබා දීලා දෙනවා. ඉතින් දැන් ඔයාලට පේනවා පැහැදිලි වෙනස. ඔයාලට පේනවා යාළුවනේ මෙන්න මේ බල්බ් ටික. ඒ කියන්නේ මෙන්න මේ පළවෙනි බල්බ් සෙට් එක ඉතාම ලස්සනට මේ රටාව වැඩ කරනවා. ඒ වගේම මේ රටාවම වැඩ කරන මෙන්න මේ දෙවෙනි බල්බ් සෙට් එක ඔයාලට පේනවා කිසිම රටාවක් පැහැදිලිව අපිට පේන්නේ නැහැ. ඒ කියන්නේ යාළුවනේ ඔයාලා ෆ්ලෑෂර් කොටයක් නිර්මාණය කිරීමේදී අනිවාර්යෙන් මෙන්න මේ විදිහට තහඩුව අතර ඝනකම සහ තහඩුව අතර තියෙන ඉඩ පිළිබඳව සැලකිලිමත් වෙන්න. මොකද මෙන්න මේ විදිහට ඉඩ තරමක් ඈතින් තිබ්බොත් තමයි ඔයාට ඔයාගේ තහඩු රටාව ඉතාමත් පැහැදිලිව දැක ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඒ වගේම යාළුවනේ මේකට ෆ්ලෑෂර් කොටේ වේගයත් බලපානවා. ඉතින් යාළුවනේ ඒක ඔයාලට තේරෙනවා. ෆ්ලෑෂර් කොටේ කැරකෙන වේගය වැඩි වුණොත් මේක ඉක්මනට කැරකෙනවා. අන්න එතකොට මෙන්න මේ තහඩු ඉක්මනට ගෑවිලා රටාව වේගයෙන් වැඩ කරනවා. ඒ කියන්නේ යාළුවනේ මෙන්න මේ සංසිද්ධියම තමයි ෆ්ලෑෂර් කොටේ වේගයෙන් කැරකුණත් වෙන්නේ මෙන්න මේ පෙනෙන සංසිද්ධියම තමයි. හරි. එහෙනම් යාළුවනේ ඔයා තාමත් මගේ channel එකට අලුත් නම් පල්ලා දින රතු පාට subscribe button එක බලලා මගේ channel එක subscribe කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ කලින්ම මගේ phone එකට notification එකකින් ගෙන්න ගන්න. bell icon එකත් ඕක දාලා තියාගන්න. හරි. එහෙනම් යාළුවනේ වීඩියෝ එකේ අදහස පල්ලෙන් කමෙන්ට් කරන්න. තවත් දවසක තවත් මේ වගේම ලස්සන අලුත් වීඩියෝ එකකින් හමු වෙමු බලාපොරොත්තු වෙමින් අදට සමු ගන්නවා. ඔයාලා ඔක්කොටම සුබ දවසක්.